සියලු දේ සූදානම් මොන හරිම වෙලාවට අපි ඔබේ නිවසට කොට වැදුනා. අදත් අපි ආරාධනා කරපු අය අතරින් 6 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ අය හඳුන්වා දෙන්නට සූදානම් වෙන. ඊට ඉස්සෙල්ලා කියන්න ඕන දිනුෂා. අද හඳුන්වා දෙන්නට යන්නේ අර එක ඉත්තක මල් වගේ අර එක වල් පොල් වල්ලක ගෙඩි වගේ. මං හිතුවා ඔයා අර සින්දුවක් දන්නේ නැහැ කියන්න ලෑස්තිනේ කියලා. අර එක ඉත්තක පිපුණු වෙනස් මල් දෙකක් වගේ රූපී විරූපී කොට බඳුනේ. එහෙම එකක් තියෙනවා. එහෙමත් එකක් නෙවෙයි. සුරූපී අයත් විරූපී අයත් බලන් ඉන්නවා වගේ මෙතනත් ඇති කියලා හිතනවා. සමහර අය ඒ චරිතවලට පණ පොවලා තියෙනවා. සුරූපී සහ විරූපී වෙලස. ඒක ලේසි නෑ. චරිතාංග නළුවෙක් වෙන එක ලේසි නැහැයි කියන කාරණාව ඔප්පු කරපු නළුවන් කිහිපදපලක් අද අපේ වැඩසටහනේ ඉන්නවා. මේ අය දුටු සැනින් ඔබ තීරණය කරනවා අද නම් හත් දින්නත් අර ඉවර වෙනකන් කිසිම නිදිමතක් නැතුව කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් කියලා. ඒ තරම් ඔබ ආදරය කරන තරු 7ක් වෙනුවෙන් 6 දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා ඒ 6 දෙනාව ඉක්මනට හඳුන්ලා දෙන්නට තමයි අප සූදානම් වන්නේ. ප්‍රථමයෙන් හඳුන්වා දෙනකොට අර එක ඉත්තක මල් වගේ මේ අය කොහෙ ගියත් එකට ඉන්න අය. ඒ වගේම තමයි තමන් කරන සාධාරණ චරිතයට ඉතාමත්ම ඉහළයි. ඔහු ගැන කතා බහ කරනකොට වේදිකාව ටෙලිනාට්‍ය සිනමාවට ඉතාමත්ම ඉහළ චරිත නිර්මාණයක් කරපු දක්ෂ සම්මානීය නළුවෙක් ලෙස අප ඔහුව හඳුනා ගන්නවා. සරත් කොතලාවල නම් ඒ අසහාය නළුවා අද 7 දිනක් තරුවල. අයිවන් ඒ අසහාය නළුවා කොතනද? තවත් ඔහුත් එක්ක ඉන්න අසහාය නළුවෙක් තමයි අපි දැන් ඊළඟට ආයිබෝවන් කියලා බොහොම ආදරෙන් පිළිගන්න සූදානම් වන්නේ. පොඩේ ඉන්න කියලා ඉවර නෑ. අන්න ඉන්න කියලා. ඔය නිදාගෙන හිටපු කෙනා දැන් ඇහැරිච්ච කෙනාට ඔබ ආදරය කරන්නේ ඇයි? ඔහුට ලැබෙන හැම චරිතයකදීම විවිධ චරිත ඔහු රංගපානවා. අපිට අදාහ ගන්න බැරි විදිහට ඒ තරම්ම හරිම ස්වභාවික රංගනයක යෙදෙන හරිම ආදරණීය චරිතයක්. ඔහු ඉන්න තැනක පාළුවක් නැහැ. ඒත් එක්කම දක්ෂතාවයේ පිළිබඳව කතා කරද්දී දක්ෂතාවයෙන් පිරිපුන් රංගදරයෙක් විදිහට අපි ඔහුව හඳුනා ගන්නවා. කුමාර තිරිමාදුර නම් වූ මේ ශේෂ්ත්‍රයේ බොහොම සහෘද හිතවතා අද අපේ වැඩසටහන. චුට්ටක් නින්ද ගියාද කරන් ගන්න අපි. මම නින්ද ගියකෝ වගේ අද වැඩසටහන නින්ද යන්නේ නැහැ වගේ කියලා කිව්වනේ. ඒ කතාවට මට නින්ද ගියා. ඔක අද නින්ද යන්නේ නැති වැඩසටහන බලන්න පුළුවන් කියලා කිව්වනේ මට නින්ද ගියා. ඒකේ මේ අර්ථ කීපයක් තිබෙනවා. ඒ අර්ථ කෙසේත් කීර්ති ගන්න. මෙයාගේ මූණ අනේ පොඩ්ඩක් හදන්න කියලා. මම ජයන්ත තීරණය කළා තිබුණා ලිස්ට් එකෙන් 3ක් අයින් කරන්න. ඒ 3 මම දැන් කියනවා. ඇඩ් කළා. ඊළඟ තරුව සාමාන්‍යයෙන් අපේ රටේ සමහරුන් කියනවා මේ ඇඟෙන් රඟපාන නළුවෝ ඉන්නවා කියලා. මේ නළුවන් අතර මොහුත් ප්‍රධාන තැනක් ගන්නවා. මා නම් කියන්නට යන්නේ නැහැ. නමුත් ගෙදෙට්ට කියන්නේ චූටි කියලා. නමුත් හම්ද චූටි. මේ රූපය දැකු සැනින් ඔබට හිතේ ඇත්තටම මේ හොඳ චූටි කියලා. ඔබ දකිනවා සම්මානීය නළුවෙක් ඔහුත් දිමුතු චින්තක ආදරයෙන් ගෞරවයෙන් අද 7 දිනක් තරුවලට අප ආරාධනා කළා. සුබ සන්ධ්‍යාවක් ඔබට. ආයිබෝවන්. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. ආදරය කරද්දී තමන්ගේ ආදරවන්තියට කුමාර අයියා දැන් අපි හිතමු ඔයා අක්කත් එක්ක යාළු වෙද්දී රංගපානවා නේ? නේද? අක්කා රංගපාලා තමයි අක්කා යාළුවා. ඒක හරියන්න පුළුවන්. අක්කා වුණේ රංගපෑම් වලට. එහෙමද? ඔව්. නැත්තරම මම දැන් මෙහෙම හිතමු. මේ ගෙදර යන්න ඕනේ පොඩ්ඩක් ඉඩ දෙන්න කියන්නේ. නෑ මම ඒක තමයි හෙව්වේ. මේක උපකල්පනය කළා ඔයා මේකට උත්තරයක් දෙන්න. තවත් අය අපි ඔබ වෙතටත් එනවා. ඔයා රංගපාන චරිතයක් නිසා පහුවදා අක්කා පෙම්වතියව ඉන්න කාලේ ඔයාව හම්බෙලා කියනවා මේ අනේ මේ ආයෙ නම් ඔය මම නම් ඔයත් එක්ක ආයෙ සම්බන්ධකම් පවත්වන්න ලැජ්ජාව මේ පාරේ යද්දි මිනිස්සු බලනවා. ඔයා මොකද ඔයා රංගපාන්නේ ටිකක් මේ ස්ත්‍රී දූෂකයාගේ චරිතය. අන්න ඒ වගේ චරිත කීපයක් රංගපාලා තියෙනවා. හරි. දුෂ්ටයා. එහෙම සිද්ධියකට මුහුණ දෙන්න උනා නම් ඔයා ගන්න තීරණය මොකද්ද? ඒ කියන්නේ පවුල අතරනවා කියලාද වගේ? මන් දන්නේ ඒක මං අහන්නේ ඔයාගෙන්. මට වෙච්ච දැන් නෝන නිසා මන් දන්නේ මේක වෙන කොහෙටද යන එකක් කියලා. මං අපි දෙන්න යාළු වෙන කාලේ නම්
එහෙම දුෂ්ටයද මොකක්වත් දන්නේ මම මොහොම කිසිම කලාවට ලොකු සම්බන්ධ නැහැ. මම ඒකට සින්දු කියන සින්දුවක් ගියක් කියලා. මට අදාළ මොකද ඒක අදාළ වෙන්නේ? මට අදාළ නෑ තමයි. මොන තීරණයක්ද ගන්න? ඔබ ගන්න තීරණය. තීරණය එතකොට ඒ දෙකම කොහොමද කරන්නේ? හරියට ඒ තරක් කතා හරියට දෙකම කරනවා. දෙමුදය මොකෝ කියන්නේ? දෙපැත්තම බේරගෙන වැඩේ කරනවා. දෙපැත්තම බේරගෙන වැඩේ කරපු අපේ රටේ ජනකාන්ත සිනමාවේ ජනකාන්ත තාත්තා කෙනෙකුගේ පුතෙක් තමයි අපි ඊළඟට පිළිගන්න සූදානම් වන්නේ. තාත්තා වින්සන් වාස්. පුතා කවුද කියලා බලා ගන්නකො. මේ පුතාව අපි නිතරම දැකලා තියෙනවා. ඉස්සර මුලින්ම අපි දැක්කේ යෙහෙලි වල. යෙහෙලි වැඩසටහනේ මේ ටිකක් දරුණු චරිත තමයි රංගපෑවේ. ඒ නිසාම චින්තක වාස්ගේ පෙම්වතිය ගෙදරදී තීරණය කළා. අම්මත් එක්ක කිව්වා අනේ අම්මේ මම මේ සම්බන්ධය නතර කරලා දානවා. මේක හරියන වැඩක් නෙවෙයි. මෙයා හැමදාම මේ දුෂ්ටයාගේ චරිත රංගපානවා. පාරේ යද්දි මිනිස්සු මන් දිහා 아무තු විදිහට බලනවා. අන්න ඒක. හැබැයි චින්තක වාස් මේ දෙකම බොහොම හොඳින් ජයගත්තා. ඒ විතරක් නෙමෙයි ඔහු සංගීතයටත් දක්ෂකම් දක්වනවා. ඒත් එක්කම මේ කාලේ ස්වර්ණවාහිනියේ අපි ඔහුගේ දක්ෂතා දකිනවා. ඒ නිසා බොහොම කැමැත්තෙන් පිළිගන්නේ. අයිබෝන් බොහොම කෙටි කාලයකින් ඉතාමත්ම ඉහළ ජනප්‍රියත්වයට පත් වුණු තරුණ දක්ෂ නළුවෙක් හඳුන්වා දෙන්නටයි මේ සූදානම් වන්නේ. පසුගිය සතියේකත් හදිනතරව සහභාගී වුණා. කෙසේ වෙතත් මේ දක්ෂතාවය සහ ජනප්‍රියත්වය නිසාම ඔහු මේ ළඟදී නිලියකට ප්‍රේම කරනවා. මේ ප්‍රේමය ඉතාමත්ම දුරදිග ගෙසෙල්ලා ගොසින් උපන් දිනේදී තෑග්ගක් ලබා දෙන්න තීරණය කරනවා. ජිප් එකකින් නිර්භීතව ගිහිල්ලා ඇගේ නිවස ඉදිරියෙන් පාර්සලයක් තියලා ඔහු නැවතත් තමන්ගේ ලොකේෂන් එකට එනවා. බ්ලොග් ගලද්ද? බ්ලොග් ගලන්නේ නෙමෙයි. එහෙනම් කවන්නේ. පොළොසියෙන් පවා ඒ නිවස ඉදිරියට එනවා. ඇවිල්ලා බලලා මේ පාර්සලේ කුමක්ද කියලා. පාර්සලේ කුමක්ද කියලා අපි ඔහුගෙන් අහනවද? අහමු. හදින්නත් තරුවල තව ටික වේලාවකින් ඔහුගේ නම තමයි පියවි ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රංගපාන එරංග ජීවන්ත. එරංග සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් ඔබට. සුබ දැනි කෙනෙක් ගියා කොහෙද කියලා. හොඳයි අපි ප්‍රශ්නය निराකරණය කරගමු තව සුළු මොහොතකින්. මේ වගේ පුංචි විහිළු හත් දිනක් තරුවල වෙන බව අපි දන්නවා. මේ විහිළු පොඩ රතු වුණා හැබැයි රංග පුංචි විහිළු හත් දිනක් තරුවල පුංචි හරියට ඊට පුංචිද කියන්නේ. තව පුංචි විහිළු කීපයක් අපි කියන්න සූදානම් වෙනවා. තවත් අපේ රටේ අර ජයන්ත කිව්වත් වගේ මේ යෝන් පරම්පරාවේ අලුත් පරම්පරාවේ බොහොම ලස්සන මූණක් මේ භාග්‍යවත් මූණක් මේ ඇගේ දක්ෂතා අපි දැන් ඔන්න ඇගේ දක්ෂතා කල එලි බහැලා තියෙනවා. ඉතින් ඒ නිසාම ස්වර්ණවාහිනියනුත් අපි ඇයව දකිනවා. මේ හුරුබුහුටි පුංචි නිලිය අපි බොහොම ආදරෙන් පිළිගන්නේ. පුංචි උනාට රංගපාන ලොකු චරිත භාග්‍යා ගුරුසිංහ. අයිබෝන් භාග්‍යා. අයිබෝන්. සුබ සන්ධ්‍යාවක්. එහෙනම් අපි අද තරු 6ක් ඇවිල්ලා කියලා මුලින්ම කිව්වා. ඊළඟ තරුව එනකන් අපි බලා සිටිනවා. ආවත් නැතත් අපි 7 දිනක් තරු ඉවර වෙනකන් අද කරනවා කියලා පොරොන්දු වෙමි. අපි ගීතයක් ගායනා කරනකොට අපේ මේ දක්ෂ ගායනය ඒ වගේම රංගනයට එක ලෙස දක්ෂ අපේ ආදරණීය සහෘදයාට ආදරණ කරන අලුත් සින්දුවලු මේ ගායනා කරන අපිව පුදුමයට පත් කරන්න අද දවසේ ඔන්න අමරණීය දවසක් වෙනවා. මොකද ඒ කියන්නේ පළමු වතාවට මේ ගීතය මෙහෙම ගායනා කරා. වතාවට මේ අම්නාලිකාවක මම ප්‍රථම වතාවට කියන්නේ ගීතය හදලා තාම කොහොමවත් එළිදැක්කුත් නෑ. ඔව්. ප්‍රථම වතාවට ජයන්ත රත්නායක ගීතය ලිව්වේ විමල්ජිත් දඹගහවත්ත. එයා තමයි සංගීතයත් ඇලේ. ඉතින් අද බොහොම අමාරුවෙන් මෙතන වල්ලගෙන ජයන්ත පොඩ්ඩක් ඉන්න. මේ ඔයාට කොහෙන් හරි මේ පරිපාලනයේ දැනුම් දුන්නද ස්වර්ණවාහිනියේ නම වෙනස් කරා කියලා? නෑ. නෑ. ස්වර්ණවාහිනිය තාම නෑනේ. යම් කිසි නාලිකාව බවට නම වෙනස් වුණා කියලා එහෙම එකක් නෑනේ. නෑනේ. හරි. නෑ කුමාරයෙකු යම් කිසි නාලිකාවක මුල්ම වතාවට ගයන්න කියලා? නෑ එහෙම සමාවෙන්න කියන්නේ නාලිකාවක සමාවෙන්න ස්වර්ණ නාලිකාවෙන් තමයි ප්‍රථම වතාවට මම මේ ගීතේ ගායනා කරන්නේ. හරි. ඔය ගීතේ ගායනා කරන හේතුවත් අපි ඔය ගීතෙන් පසුව අහමු. හරි. අපි නම් අහමු ගීතය.
දඟරවානේ කම්බි වගේ අඟර දඟර දාගෙන මොනර පැටි කියවාගේ මයුර තාන තම් දෙන හතර අතට කරක කරක හැම නෙතටම රිංගන මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝලම මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝලම බාගේ හංස අඩවි අඩක් නිරුවෙලියට ඇරගෙන පශ්චාත් බාගේ යාන්තමින් කොට ඇඳුමෙන් වහගෙන නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලාන්ට සිතෙන තාන තනම් තම් දෙන තන මේ උඩැක්කේ කෝලම තාන තනම් තම් දෙන තන මේ උඩැක්කේ කෝලම දඟරවානේ කම්බි වගේ අඟර දඟර දාගෙන මොනර පැටි කියවාගේ මයුර තාන තම් දෙන හතර අතට කරක කරක හැම නෙතටම රිංගන මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝලම මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කි කෝලම සලකුණු පතුරන එක බැල්මට ඇස් ඉස්මස් ලේසේරම පිච්චෙන අනුරාගය තෑගි බෙදන මුවහස රැලි නංවන තාන තනම් තම් දෙන්න තන මේ උඩැක්කේ කෝලම තාන තනම් තම් දෙන්න තන මේ උඩැක්කේ කෝලම දඟරවානේ කම්බි වගේ අඟර දඟර දාගෙන මොනර පැටි කියවාගේ මයුර තාන තම් දෙන හතර අතට කරක කරක හැම නෙතටම රිංගන මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කේ කෝලම මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කේ කෝලම මහරගමදි හම්බ වුණේ මේ උඩැක්කේ කෝලම ඔන්න ඉතිසෙල්ලාම අපි ඒ ගීතය පිළිබඳව කැමති මේ ළඟම ඉන්න මිත්‍රයාගෙන් දැනගන්න. මොකද විචාරයක් වගේ අදහසක් දක්වන්න පුළුවන්ද මේ ගීතය පිළිබඳව සහ ඔහුගේ ගායනය පිළිබඳව එම ගීතයක්ම ඔහු තෝරා ගන්න හේතුව තම ප්‍රථම ගීතය වශයෙන් නෑ ඔගේ ප්‍රථම ගීතේ මම හිතන්නේ ඉතිසලා ගීත කීපයක් තියෙනවා ඔය ඕක මේ ඔය අවසානයේට වගේ හම්බෙච්ච ගීතයක් ඔබ ගාවත් වගේ ඉතිසලා තව ගීත වගේ තියෙනවා ඉතින් මේක මේ දැන් ජීවත් වෙන්නෙත් මහරගමනේ ඔව් මේ කුමාර ඔබ ගාවත් ඉන්නෙත් මහරගම කිට්ටුව ඉතින් ඒ දෙන්නගේ අත්දැකීමක් නෑ මේගොල්ලන්ට තමයි පවුල් ලවුල් වෙන්න ඒ දිහා බලන්න ගිහලා පෙර සලකුණු පොත ඒ ජයන්තලට ජයන්තලට ඒවා කිව්වේ පරිසං වෙන ජයන්තලට කිව්වේ ජයන්තලට කිව්වා එතුමා වල්ලගෙන කවදා ඇහක් කරලා බලන්නේ මට පිට වහලන අනිකර කීබෝඩ් එක දිහා විතරයි එයා කීබෝඩ් එක දිහා විතරයි ජයන්තය හැබැයි ඒ ගීතේ ප්‍රසිද්ධ වෙයි කියලා පොඩි හිතෙනවා මම විශේෂයෙන් බොම ආදරණීයව මම සර්ණ නාලිකාට බොහොම ස්තුතිවන්ත වෙනවා මොකද රාමයේ ගීතය හදලා තාම මුකුත් තාම වැඩ කරගන්න මට තියෙන කටයුතුත් එක්ක ප්‍රථම අවස්ථාවට මට මේක ඉදිරිපත් කරන අවස්ථාවක් ලබා දීම ගැන මම මේ ආයතනයට ස්තුතිවන්ත වෙනවා ජයන්ත රත්නායක මිත්‍රයට ස්තුතිවන්ත වෙනවා මම ඉතින් ගොඩක් රංගනයේ පැත්තේ ගොඩක් වැඩ තියෙන නිසා මේ ගීත කීපයක් තියෙනවා එලි දක්ව ගන්න ඒවා කරගන්න වෙලාවක් නැති ප්‍රශ්නයක් තියෙනවා මේකත් කියන්නේ නාරම්මල ගිහිල්ලා ඔය ගීතේ කියන්නම්ම කියලා හිතේ තියාගෙන ගියාට කියාගන්න බැරුව ගියයි මහරගම නෙමෙයි හින්දාද නැහැ ඒක ඉතින් මේක ස්වර්ණ වයිනානිකා මගේ ආයතනයේ ඉතින් අපි අවුරුදු වැඩසටහනට ගිහිල්ලා
ඉතින් මම දත කට මැදගෙන මේක කියන්න ඉතින් කොහොම ලෑස්ති කළා යනවාද වැව මැද්දේ ලස්සනට ඉතින් මගේ සින්දුවටත් වඩා මම ආදරේ පුද්ගලයන් මේ ජීවිතේ වික්ටරත්නායකයන් කියන්නේ. වික්ටරත්නායකයන් කියන්නේ මගේ සංගීතය මගේ ජීවිතය. ඒක ඌ තාම රස විඳිනවා මම. ඉතින් අමුක සින්දු දෙකක් අපිට කියන්න තියෙනවා. අපි එන මං කෝ ඉස්සෙල්ලා වික්ටර්ගේ සින්දුව කියමු ඊට පස්සේ මගේ කියමු කියලා. ඉතින් අපි ගියා වික්ටර්ගේ සින්දුව කී ගායනා කරා. පස්සේ ඉතින් කාලේ වෙලාව නැහැ කියලා මගේ ගීතේ කැපිලා ගියා. මගේ ගීතේ යනකොට මට දුකක් වුණේ ඒක තමයි දුක හිතනවා මගේ ගීතේ නේ මම වික්ටර්ගේ සින්දුව කිව්වනේ. මට ඒකට පස්සේ සාල් ප්‍රචාරාව හොඳට මට සින්දු කියන්න පුළුවන් කියලා ඔප්පු කරා යන්තම් වික්ටර් ඔව් දන්නේ වික්ටර් විතරයි කේන්ද්‍ර කියලා දින අනිත් ඔක්කොම තාත්තට කොට කියන්නේ හරියට කිව්වේ නැහැ කියලා අනිත් ඒත් මං ගානක් නැහැ. ඉතින් මට ඒ වුණත් මං කියන්නේ ඒක මම තවත් අවස්ථා කීපයක වෙන අවස්ථාවල නාලිකාවල කියන්න උත්සාහ අවස්ථාවල ගිහලා මට ඒ කාලේ වෙලාවට යන්න බැරි වුණා. ඒක කැරකිලා ආයි ඉතින් ස්වර්ණ නාලිකාවෙන් මට මේක ඉදිරිපත් කරන්න ලැබුණා රවියෝපගත සිදුවීම. මම හිතන මේ ගීතය හොඳ ජනප්‍රිය වෙන තත්ත්වයට ආවොත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ නාලිකාව මට උදව් අවස්ථාව. CD එකක් අවුට් කරනවා. CD එකක් ගාලා අවුට් කරනවා. ඒක ඔයාද ගහන්නේ? ඔව්. CD ගෑන්න මම සින්දුව කියන ඒ CD ගහනවා. පව් වෙන්නේ පව්වට. හොර CD වලින් අහුවෙන්න බෑ කියලා තියෙනවා. දැනට සිද්ධ වෙන දේ නේ ඉතින් කවන්නේ අවුලන්නේ. ඒකේ ඔයා දන්නවද ඔයාට විෂුවල් කරොත් ඔයාට චරිතයක් තියෙනවා. අපේ පවුල් ලවුල් වෙන්න පවා පෙරසලු එළවලු බෑ කියලා අරන් යනකොට හොරෙන් මෙහෙම කරලා බලන ෂොට් එකක් තියෙන ෂොට් එක වෙන්නේ. එනවනේ අපි යාළුවා ගන්න සවත් ගන්නෙත් යාළුවා වැඩේ විෂුවල් කරලා වැඩේ අවුල්නේ නෑගෙන යා බාහිර අරගෙන තියෙනවා එපා වෙයි වගේ වෙන්නේ නැද්ද කට්ටියට ඒ කියන්නේ ඩිරෙක්ටරේම සහ බැලීම නෑ මම හිතනවා ඒක ඔක්කොම ආදරෙන් කරන නිසා මගේ පරමාර්ථයත් ඒක තමයි සින්දුර ප්‍රොමෝෂන් නැති නේ ඒක තමයි මම ඇහුවේ සින්දුර ප්‍රොමෝෂන් නැති අපි 7 දිනක් අතරු සාමාන්‍ය විදිහට තාත්තා ඒ කියන්නේ නේද ඕ දෙන්න දැන් මොකුත් අපි දෙන්න කතා කරලා ඕක දෙන්න ඒ ගීතය මුත් කිව්වේ නෑ අපි කියනවා ඊළඟ පාර ඔයගොල්ලෝ හැමදාම ඔය දෙන සින්දුවක් කියන්නේ නැහැ ඔක්කොම අනිත් යාළුවෝ සින්දු කියනවා ඒ දෙන්න බයිලා කියනවා බයිලා කියනවා ඔව් අපි දෙන ලබන සතිය නෙමෙයි ඊළඟ සතිය කියනවා නේද අනිවාර්යයෙන්ම කියනවා දැන් මොකද ඒක ලබන සතිය පස්සේ වැඩසටහන නැද්ද මම දන්නේ දෙයක් කරලා ඕගොල්ලන් එහෙම කටමහව අදින්න සමහර ඉදිරියට නෑ ඒ සින්දු අහලා අය වෙනස් වෙනවා ඒක ඒක කෙට්ටු වෙලා ටිකක් ඔව් කොහොමද ඔය රහස කොහොමද ඇත්තම කෙට්ටු වෙන්නේ බඩ අඩුයිද මන්ද නෑ අපි මේ බෞද්ධ දවසල යගෙන් ගන්න මගේ බඩ ගැන මගේ ගන්න නෑ හරියා මේ ඔයාගේ පොඩක් බඩ නෑ යාගේ බඩ ඇත්තෙම නෑ බඩ පිටපොත්ත කැල්ල කොහොම සල්තයි මේ අපි දෙන චිත්‍රපටයක් ලිව්වා ඒක මේ නිලේන්ද්‍ර දේශප්‍රිය මහත්තයා තමයි අධ්‍යක්ෂණය කරන්නේ දැන් පෞද්ගලික දවස යාපනයේ ෂූටින් තිබෙදී අපිට පුනරින් වල තිබ්බේ විශේෂයෙන්ම අපිට ඇඟ ඒ දවස්වල අපි පුස්වර වගේ මාත්‍රා තිබේ. ඉතින් ඒක අඩු කරන්න අපි ජිම් යවුවා මේ ගොඩාක් ඉතින් කළා කෑම වලින් වෙනස් තව ඒ වෙනස් කරන්න නේද අපි ඒකට කැමති උන්නේ නැහැ. කැමති උන්නේ නැහැ කියන්නේ දැන් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා බෙහෙත් වාගයක් එහෙම ඔව් ඒ නෑ මුණ ගැහුන්නේ නැහැ. ඒ මුණ ගැහෙන්න කියලා කිව්වා. මුණ ගැහිලා නැහැ. ඔව් තවත් ප්‍රවීණ අලුවන් එහෙම කරගෙන තිබෙනවා කියනකොට නෑ එහෙම කරන්න හොඳයි එහෙම කරන්න පුළුවන් ඉතින් ජීවිතේ මේ දුක් විඳින්න ඕනේ නෑ ඒක මොකක් කරේ මේ ඇතුළාන්තේ මොනවා දෙයක් තියෙනවා තියෙනවා ඉසිටක් උන්නේ නේ අපිට කැම බීම කන වෙලාවදී මම දැන් පොඩ්ඩක් මම සමහර ක්‍රීම් කැකර් දෙයක් අරගෙන කේල් ගෙඩියක් පොඩ්ඩක් කාලා ඉන්නවා මෙයාටත් අවවාද කළා දින කැම කියන පොඩි අවවාදයක් අනේ ලොක්කන ගෙඩිය හොඳට බෙදාගෙන කනවා මම දෙම්බට පොඩ්ඩක් බඩ බස්සන්න කිව්වනේ දැන් අඩු ගන්න ලෝකා චිත්‍රපටි කළා කියනද මම මේ කැම මේ කන්නත ඔබ හිතා මං වට බෑ හැබැයි වැඩේදී යනකොට බඩ නෑ මගේ මං ගානට ඒක අකුල ගන්නවා කුමාරකි දැන් බෑ පොඩි යනකොට පේනවා අර ඒක අඩු කරගන්නේ කියලා එහෙම එකක් තියෙනවා එහෙමකෝ දැන් මම දැන් බත් කෑවොත් එහෙම ටික කුමාර කන්නේ බිස්කට් එකක් කේ ගෙඩියක් ඇපල් ගෙඩියක් ගස්ලව් භාගයක් ඔහොම කනකොට ගොඩාක් වෙලා භාගේ අන්නේ ඉනා වෙච්ච දත් ටික පෙවුනා මේ සාදේ මේ දතක් කැවිලා ඉස්සරහට වෙලා තියෙන ඉස්කෝලේදී මේ ඩෙස් එකක් වෙදිලා
ඩෙස් එක බලන්න අද චරිත ඔක්කොම හම්බෙන්නේ ඩෙස් එක නිසා. ඔය ඩෙස් එක නැත්තම් ජීවිතේට ගන්න දතක් ඉස්සරහට ආවින්ද ඔය අඩේ ඩෙස් එක වැදලා තමයි. ඒ ඩෙස් එක නිවාඩු දෙන දවසක ඩෙස් ගොඩවල් ගන්නවනේ. යනකොට එක්කෙනෙක් මේ චඩක් කරලා. සර් වැඩනම් පස්සට යන ඉස්සරහට එන්නේ කොහොමද? නෑ මේ මේකත් ඉස්සරහට තිබ්බේ. ඒක පස්සට ගියා. ඒ හොඳ අවස්ථාවක්. එහෙම අයියට එහෙම මුකුත් වෙලා නැන්නේ. මගේ එයාගේ කිසි අවුලක් නැහැ. ඒත් තුළ එහෙම අවුලක් තිබ්බේ නැහැ මේ. එයා අර රෑ හීනෙන් අර යකෙක් හිටවලා තියෙන ගලවලා දැන් අර එහෙම ඉන්න. අර කතාවක් තියෙන්නේ. ඔයා මම එහෙම කියන්න බෑ. මම හොඳට දෙයින් එක සෙට් දෙකම දාලා තියෙන්නේ. මොකද මට ඕනේ ඔය දාප්චා ඇත්ත දත් වගේ පේන්නේ. හරි හැඩට දාලා තියෙනවා. කොණ්ඩේ නැචරල් නේ. කොණ්ඩේ නම් නැචරල්. ඩිස්ට්‍රික්ට් එකක් තියෙනවා. දැන් ඊහාමුදුරනේ තමුව බයි දත් ගැන අහන්නේ මේ නෑ මං අහන්නේ එහෙම භාගයක් දාපු දතක් තියලාද? නේ දතකින් භාගයක් ස්වභාවික භාගයක් කෘතිම කියලා. මමද? ඔව්. චරිත වලට ඔකේ ප්‍රධාන වශයෙන් මෙතන බලපාන මේ අපි එතෙම රංගනය කියන එකයි ප්‍රධාන බලපාන. දැන් ශාරුක් ખાන් කියන නළුවගේ දත් ඔක්කොම තියෙන්නේ එක දෙක වෙනස්. කාඩක පේන්නේ නැහැ නේ. ඔයා කොහොමද දන්නේ? මම දන්නවා. ඒක තමයි අධ්‍යයනය කියන හොයන්න ඕනේ කියන්නේ. අධ්‍යයනය අන්න හිතවලුනේ අධ්‍යයනය කරන්න ඕන අපි සිරුම දත් ටික. ඒතේ ඉඳන් චාරුකාරගේ කොහොමද කරන්නේ කියන්නේ. හැබැයි මේකයි දත් ගැන හෙව්වට කමන්නේ. දත් ගලවන්න යන්න එපා. ඔව්. ඒ දත ගලුනේ කොහොමද කියලා හමු වෙනවා. පොඩි කාලේ මගේ අර තියනවානේ පාසල් වල මේ දත් වලට යන්න මේ මොනවද ඒකට කියන්නේ ක්ලිනික් යන්න තියෙනවා. එහෙම ගිහිල්ලා ඉතින් දත් සුද්ධ කරලා තියෙනවා දත් ගලවන ඉතින් ඒව කරනවනේ. ඒ විදිහ දත දාන්න. නෑ මං අහන්නේ අර බාගේ. බාගේ කියන්නේ මේ අර බාගේ කිව්වම මේ කුමාරයි අර බාගේ කියන්නේ කොටු බාගේ නෙවෙයි මං කියන්නේ. ඔය දතක් තියෙනනේ බාගයක්. මේ පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා මේ දත කැඩුනා. ඊට පස්සේ නර්ව් ෆිල් කියලා තියෙන. ඒකට මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ? නර්ව් ෆිල් කියන එකයි. සිංගල් නර්ව් ෆිල් ඉංග්‍රීසියෙන් ඒක කරාද නංගි? ඒක එහෙමද? ඒ කොහමද දන්නේ කරුනේ ත්‍රිවිලගේ යද්දී අයියෝ ආට හිතුනේ මේ අපේ ගේලම් කියලා පැන්නේ. මේ රෑ සබ්බල් දෙනකම් පොඩි සිද්ධියක් නේ කියන්නේ. දැන් ලොකු චන්දිය වගේ අනුන්ගේ කතා වලට දැන් දත් සම්බන්ධ කතා කරන අලුතෙන් යාන්නෙක් ඇවිල්ලා දින එක ලස්සන. ඒක නෝන කෙනෙක් ඇවිල්ලා දත් දොස්තර ගාවට ගිහිල්ලා දතක් ගලවන්න ඕ කියන්නේ සාමාන්‍යයෙන් නිර්වින්දනය කරොත් රුපියල් 3000යි. නිර්වින්දනය නොකර ගලවනවා නම් 10යි. නිර්වින්දනය ඒකට බේත් යනවා නිර්වින්දනය කරන්න. නිර්වින්දනය ඕනේ. රුපියල් 10 නිකන් ගලවන්න. දැන් ගෑණි කියනවා ෂුවර් මැඩම් හරි හිත හයිය තියෙන ගෑණියෙක් නේ. හරි නෑ 10ට ගලවන්න 3000ක් ඔකට ඕනේ නෑනේ. මැඩම් වාඩි වෙන්නේ නෑ මගේ නෙමෙයි හස්බන්ඩ් මේ ස්ටෑන්ඩ් එන්න ඔයා. 7කට ගලවන්න. ඒක 3000ක් දෙන්නේ. ඔයා හරි එඩිටරයි නේ ඔයා මගේ නෙමෙයි. එන්න ස්ටෑන්ඩ් මගේ නෙමෙයි මගේ මහත්තයාගේ දත ගලවලා තියෙනවා. මොකක්ද අතේ දත් සම්බන්ධ. අපි ගීතයක් අහමුද? හරි කාගේ ගීතයක්ද අපි අහන්නේ? අපේ චින්තක වාස් ගේ ගීතයක් තමයි අපි දැන් අහන්නේ. මයික්‍රොෆෝනේ දෙමුද? මයික්‍රොෆෝනේ වත් දෙන්න. කැඹරේ තුන් යමු ගෙවුනි නුඹගේ දැතට දිරිය වඩන්නයි සුපුමුල් අත්පා යදන් කරන්නයි කිරි කැටි පුතුනේ කිරි කැටි පුතුනේ අවුවට වැගිරෙන දාදිය
කළුගල් තලලා මහමන් තැනුවේ නිවහල් ලොවකට නුඹට වඩින්නයි කිරිකැට පුතුනේ කිරිකැට පුතුනේ අතරේ කම්හල් ඇතුලේ දැතිරෝදෙට ගත ජීවය තුන්නේ නව මිනිසෙකු නව ලොවට පුදන්නයි කිරිකැට පුතුනේ කිරිකැට පුතුනේ ගැඹරේ තුන් යම කෙවුනේ නුඹගේ දෑතට දිරිය වඩන්නයි සුඹුල් අත්පා යදඬු කරන්නයි කිරිකැට පුතුනේ කිරිකැට පුතුනේ ඒ ගීතය අපි මොනතරම් ආසාවෙන් අහන් හිටියද? ඒ කියන්නේ මේ අවුරුදු ගාණක් වක් තිස්සේ අපි අහන ගීත නමුත් මෙතන ඉන්න කෙනෙක් ඒ ගීතයට හරිම අකමැති කෙනෙක්. ඒක ඇහෙද්දි කැමති නිකන් පුරුටු වෙලා යනවා. කවුරු කියලාද හිතන්නේ? හරි අපි හැමෝගෙම මූණු පෙන්නන්න තාම පුරුටු කරගෙන ඉන්නේ. කැමති උඹලා ඒ ගීතය ඇහෙනකොට මූණ ඇඹුල් කරගන්නවා. අන්න හරි. ආයෙනේ. ඒ තවත් අය මූණ ඇඹුල් කරගත්තා මේ කොහොමද? ඒක හොයන්න බෑ. දත්තික්ෂණ වෙලා නැහැ. පෙෂන්ට් හොයන්න බෑ. hina වෙච්ච ගමන් මම එනවා පේන්නේ. ඔක මැරුණත් hina වෙලා තමයි ඉන්නේ. ඒ නම් තරහක. ඇත්ත හරි. සාමාන්‍යයෙන් මේ ඔය ගීත ගැන කතා කරමු. දැන් චරිත වලට මේ දැන් තව නළුවෙක් ඉන්නවා නම් අභියෝගයට ඉන්නේ මේ කුමාත්‍රි මාදුරද? එයාද ඉන්නේ? අභියෝගයක් නෑ. අභියෝගයක් නෑ. එහෙම එකක් නෑ කියන්නේ චරිතයක් කියන්නේ අභියෝගයක් වෙන්නේ චරිතෙත් එකයි අභියෝගي තියෙන්නේ නැත්නම් කුජලිය වශයෙන් එහෙමයි නෑ අපි හිතමු දැන් Tamanට ලැබෙන්න යන චරිතයක් කුමාරී මාදුරට හම්බුනොත් නෑ එහෙම එකක් නෑ ඉතින් මේ එහෙම මට හම්බ වෙනවා කියලා එහෙම එකක් නෑනේ තීරණයක් නෑ එහෙම බැලුවොත් තියෙන්නේ අංගාවේ දින ඔක්කොම චරිත ඉදි මට හම්බෙන්නේ නෑ නෑ මගේ ප්‍රශ්නේ වෙන්නේ අර මේ මැරෙන කතාව කිව්වා ඉක්මනට ඒකයි නෑ ඒ අර කලින් සින්දුවට ওই තරම් අකමැති නෑ ඉස්සර ඉස්කෝලේ යනකොට මම හරි කම්මැලි ඉස්කෝලේ යනදී ඕක උදාගී වල නැහෙන්නේ මට එපා වෙනවා ඒකයි මම හිතුවා මම කීප විදිහට නෑ කීප විදිහට වෙනම මේක ඇහෙද්දි ඉස්කෝලේ යන්න වෙනවා ඉස්කෝලේ යන්න වෙනවා උදේ පාන්දර නිදා ඉන්නකොට කරදිය ගෑම අම්මේ සින්දේ ප්‍රශ්නයක් සින්දේ නෙමෙයි මේ තව සින්දා තියෙන සිංහ මාත්‍යාගේ තියෙනවනේ අද ඉපදුණු නෙහුම් ලොවට ඉරු දෙවියන් අද ඉපදුණු අයියෝ ඒකයි ඔය අන්නේ ඉස්කෝලේ යනවා හැමදාම මේ සින්දු ටික ඇහෙනවා අපි දීදි ගුණසේන මාත්‍යා සින්දු ඒක අපි හරිම ආසන ඇත ගමේ සරුපස පෙරලන්නට මායනවා උදළුත් එක වෙන්නේ එතකොට සරුපස පෙරලන්න යන්න හරිය මේ අපි කතා කරන්නේ පොත්තන ඉස්කෝලේ යන්න බෑ ගීත වලට අපහාසයක් එහෙම නෙමෙයි නෑ ඒ කාලේ තිබ්බා අත්දැකීම නෑ ඉස්කෝලේ යන්න දිනක මට මං කියන්නේ අනිල් ළමයින්ට එහෙම නැති වේවි අපිට ගායනා කළේ ගුරු පියාණන්ගේ ගීතයක් එඩ්වඩ් ජයකොඩි මහත්තයා මගේ සංගීත ගුරු පියා. ඉතින් ඒ ගැන මම මතක් කරන්න ඕනේ හරි හරි බයෙන් කිව්වේ ඒකයි මොකද සර්ගේ සින්දුවක් ඒක නෝක මතක් කරපු හින්දා හොඳයි. එහෙම ඔච්චර ගෞරවයෙන් කරන ගුරු පියාට ඇයි ටෙලිෆෝන් එකෙන් බැන්නේ? අන්න අපි දන්නේ. ඕක කිව්වේ එඩ්වඩ් ජයකොඩි මහත්තයාද නෙමෙයි? ඕක කිව්වේ එඩ්වඩ් ජයකොඩි මහත්තයා නෙමෙයි? නෑ මේ දුරකථන සමාගමේ.
එහෙනම් බොරුවක් එඩ්වඩ් ජයකොඩි මහත්තයා කිව්වනම් බැන්න කියලා අපිට පිළිගන්න බොරුව. හරි අපි කිව්වොත් එතුමා කිව්වා කියලා. අපි කොල්ලද අහමුද? නෑ අහන්න ඕනේ මං දිනේ ඔක්කොම කියන්න. නත්තල් දවසක. නත්තල් දවසක. ඔව් නත්තල් දවසක කියන්නේ එහෙම එකක් මට මතක නෑ. නත්තලට සුබ පතන්න. ඔව්. කියන්නේ සුබ පතලා තියෙන බැනලා යම. මොකද මට තේරෙන්නේ නැහැ කීරි. දැන් මෙතන කවුද චින්තක වාස්? එයමම. නත්තලට සුබ පතන්න එඩ්වඩ් ජයකොඩි සර්ට ඔය ගුරු පියාණන්ට ඔබ ගෞරවයෙන් කතා කරන ඔබ දුරකථන ඇමතුමක් ගත්තා. අරගෙන එඩ්වඩ් සර්ද කියලා ඇහුවා. මෙහෙම කිව්ව තමයි ඉතින් මම හිතන්නේ ජයන්ත් අයියා දන්නවා වගේ. මෙහෙමයි වැඩි මේ ඉස්සර ඉතින් එඩ්වඩ් සර්ලා ගෙදර ඉතින් සර්ට ඕනෙම අපි ගෙදර ඉන්න නිකන් කාගෙන බීගෙන ක්ලාස් ෆීස් දෙන්නෙත් නැහැ ඉතින් දෙන්න සල්ලිත් නැහැ ඉතින්. තිබ්බත් දෙන්නේ නැහැ ඉතින් ගන්නෙත් නැහැ ඉතින්. මූණ දිහා අඟපත දිහා බැලුවම ක්ලාස් ෆීස් ගන්න හිතෙන්නේ නැහැ. ඉතින් මේ එහෙම ඉන්නවා ඉතින් නත්තල් දවසට කලින් දවසක සර් එංගලන්තේද කොහෙද සංචාරයක් ගිහලා මම හිතන ජයන්ත යන්නේ නැති ජයන්ත. ඉතින් මට සුළු තෑග්ගකුත් දුන්නා එහෙනම් නත්තල් නෑ ගෙදර ගිහලා එන්න කියලා. දැන් සම්පූර්ණ කතාව කියන්න ඕනේ. ඔව් කියන්න. ගෙදර ගිහලා එන්න කියලා. ඉතින් නත්තල් දවසට සුබපතන්න කියලා මම නත්තල් දිනේ පොඩි දුරකථනමතුමක් ගත්තා. ඔය සර්ලා ගෙදර ඉන්නවා. හෙලෝ කියලා තමයි එඩ්වඩ් ජයකොඩි මහත්තයා දුරකථනේ ගන්නෙ. හෙලෝ කියලා බොහොම ලයන්නේද සෝරයක් තියෙන දන්නේ නැති. ඉතින් එවැනිම කටහඬක් අනුකරණය කරලා කතා කරන පන්තියේ තව ශිෂ්‍යයෙක් ඉන්නවා. ඉතින් මම හිතුවා දැන් ඒ ශිෂ්‍යයා තමයි මේ ගන්න කියලා. මං කිව්වා මේ පිස්සු කෙලින් නැත්නම් උඹ එඩ්වඩ් ජයකොඩි සර්ට දියම්බන් කියලා. දැන් මට ඇහෙනවා හැබැයි වාස් මම මේ එඩ්වඩ් සර් තමයි කතා කරන්නේ. මේ පිස්සු කෙලින් එපා මං කියලා ඒ වගේ තව ඉදිරියට ගිහින් තව සිංහල වචන ටිකක් ඉතින් කියවුණා. බලන් ගියාම ඇත්තටම නම් මේ එඩ්වඩ් ජයකොඩි සර් තමයි ෆෝන් එකේ ඉඳලා තියෙන්නේ. මට මේ සිසින් ඉස්සෙල්ලා අපි කීපෙකේ චූටි ඒක වැරදි අර්ථකථනයක් ඇයි කියන්නේ මේ සිසින් උදා ගී ගැන නෑ අපි හරීම උදේ අපිට අද නෑ ඒක ගොන්ඩලෙන් අහන්න අපි ඒක අර මේ නාට්‍යකරු වශයෙන් පොඩි රසයක් විඳින එක උදේ අපි ඉතල සපත්තුවේ ලේසිය ගැට ගන්නකොට අපිට ඇහෙන ඒ ගීතය හරි ප්‍රබෝධමත් අපිට හරි ශක්තියක් ඒ කියන්නේ අපි හරි රස විඳා මට තමයි ඒක තේරෙන්නේ ඒක අහලා තියෙනවා කියලා ඒ ගීත සැවුල් ගීත රැවුණ ගන්න සනත් හරි ගීත මට තාම මතකේ තියෙන තාම මම ඒකයි වික්ටරත්නයන්ට ආසම කරේ උදේ පාන්දර යනවා අරුණලු පැතිරෙන හිමිදිරියාමින් සිතුවිලි පවුවේ පෙරදිග ආසේ හිමියනි මම බුදුරැස් දැකගත් තෙමි හිමියනි මම බුදුරැස් ඇත්තට අපිට මන් දන්නේ ඒක සංගීතේ අපි දැකලා නැති වුණාට වික්ටරත්නයන් අපිට බුදුරැස් පෙන්නනවා ඒ ගීතේ මම කියන්නේ ඒ වයින් තමයි අපි ඇඳගත්තේ සපත්තු දාගත්තේ මම ඒක අර ඉස්සෙල්ලා විහිළු කරාට මම කියන්නේ ඒ උදෑසන ගීත අපිට පැහැදිලි එදා අලුත් අවුරුද්ද අපි අර පොඩි විහිළුවක් කරගත්ත එක මේ වැරදි අරකම එක අලුත් අවුරුද්දට වික්‍රාත්නායකයන්ගේ හිතේ කේන්තියක් ඇති වුණා නම් එයත් සමදයකට පත් කරගන්න මේ වැඩෙන් ආන්තම් මේකෙන් ප්‍රෙස්ෂේ අපි පාසල් කාලේ ගියාම දුරුදු සාමාන්‍යයෙන් මොන්ටිසෝරි ගියා නේද? ගියා. තාමත් යනවා. ඒක සාමාන්‍යයෙන් මොන්ටිසෝරි අවුරුදු 1ක් 2ක් වගේ යන්න තිබ්බා. ඔව්. මාස කීයද ගියේ 2යි 3යිද? මොකද්ද? අන්තිමට මොන්ටිසෝරි ගියේ. අවුරුද්දක් දෙකක් ගියා. අවුරුද්දක් දෙකක් ගියා? ඒ අවුරුද්ද දින කීයද? දින 30යි. ඉක්මනට මේ එයා මන්දිය මට නෑ. මේ යන්න බෑ කියලා කිව්වේ ඇයි? මොන්ටිසෝරි. නෑ මොකද මට මෙයා සයිස් පුටුවක් තිබිලා නෑ. පුටු තියෙන්නේ තමයි සැර කරලා හරි පොඩි පුටු දී. ටීචර් සැර කරලා හරි යන්න බෑ කිව්වා නේද? ඒ මොන්ටිසෝරි ගිහිල්ලාම නෑ ඊට පස්සේ. නෑ මොන්ටිසෝරි දැන් මට අදාළද කියලා. අදාළයි. මොන්ටිසෝරි කතාව මට අදාළදී ඒ දේවල් තියෙනවා. මොන්ටිසෝරි ගිහිල්ලා ඒ කුට්ටම්පොන්න පන්සලේ තිබ්බේ ඒක මට අදාළද කියලා අදාළයි. ආපහු කියන අදාළයි. අර ඔයා මඩුවේදී ඔබට මතක නම් 7 දිනක් තරු අපි කරේ අනුරාධපුරේ තරු කැඳවගෙන ඇවිල්ලා. එතනදී දිමුතායට ඔහොම පොඩි පටලැවිල්ලක් වුණානේ. අනිද්දාගේ ඔක්කොම කෑවා. නෑ මේක නම් අපි කෙලින්ම ඔයාලා තමයි මේ කියන්නේ. ඩිරෙක්ට්ම.
දහම් පාසල මේ කුට්ටම්බුණ දහම් පාසලයි මේ පෙර පාසලයි ඉන්ද්‍රාණි කියලා මිස් මගේ පළවෙනි මුල් ගුරුවරිය. මට මතක හැටියට සිද්ධි කීපයක් වුණේ මොන සිද්ධියද කියලා හිතා ගන්න බෑ. එක සිද්ධියක් තමයි මේ පෙරකට ලහු වෙලා හාමුදුරුවෝ කාමරයකට දාලා වැහුවා මායි තව යාළු 3 දෙනෙක්. එදායින් පස්සෙත් මම ගියේ නෑ. ටික දවසක් යනකම්. පොඩි කාලේ හොරගම් කරනවා. පෙර කඩලා. නෑ පෙර කඩලා හොරකමක් නෙමෙයි. නැන්නා කවුලන්නේ. දැන් මේ ඒකේ තමයි හොරකම් පුරුදු වෙලා තියෙන්නේ. දැන් ප්‍රසිද්ධ කතාවක් තියෙනවා දිමුතු රෙදි හොදන්න කැමති නෑ කියලා. අපේ අධ්‍යක්ෂවරයා කියනවා ඔය ෂර්ට් එකමයි අනුරාධපුරේ තැන්නම් ආවේ කියලා අවුරුද්දට. දැන් හඳන් එන්න පුළුවන්. හැබැයි රෙදි හොදන්න කැමති නෑ කියන්නේ එක සැරයක් අයියා ලොකු පනිෂ්මන්ට් එකකුත් දුන්නා. ඇයි මොකද්ද? ඒක වැරදි. අනුන්ගේ රෙදි හොදනවා. නේ. අනුන්ගේ කේන්ති ගස්සන්නේ හදිම ඔය ඉන්නව නේද? ඔය රාස්තලි වලව එහෙම ඔය ඇඟපත තිබුණාට අයියෝ මේ තරම් අහිංසක මිනිහෙක් කොහො මේ ළඟදී හිටියල මේ අපි කේන්ති ගස්ස අපේ වැඩිම කේන්ති ගස්සනවා. අපි යාව කේන්ති ගස්සලා බල බල ඉන්න මම සරලා ජොලියක් ගන්නවා ඒගොල්ලෝ. පෝනියෙක් මේ ළඟදී ඔයාට පයින් ගහන්නවද? ඒක නම් මට නෙමෙයි කියලා මම දන්නවා. එරංගට ගන්න හැබැයි මම. ඒ පෝනිය එහෙම ළඟීමක් අත් ගිහලා නැද්ද? නෑ ඉල්ලම. ඒ ළමයා පෝනියා කියන්නේ කවුද කියලා දන්නේ? බෝරුවෝ පෝනියෝ අස්සයෝ මම පෝනි භාග්‍යව කියන්නේ ඔය සත්තු 3 දෙනාගෙන් කෙනෙක් පයින් ගහන්නවද? බෝරුවෝ නම් හම්බෙලා නැහැ තාම. අස්සය අස්සය මම හිතන්නේ මට තමයි. පෝනියද? පෝනික්. කොහෙද? නුවරඑළියේදී. මොකද වෙනන්නේ? ආ ෂූට් එකේ තිබ්බ තරු පිළිහස්සේ නාටියේ අපිට අස්සය පෝනියාගේ උඩ යන්න තිබ්බා. ඊට පස්සේ මං ඉතින් හොඳට ෂූට් එක කරලා ඉවරලා හොඳට ගිහලා ඊට පස්සේ ඉතින් හැමදාම හම්බෙන්නේ නැහැ. මම ඉතින් කට්ටියටම ගා ෆොටෝ ගන්න කියලා. මං ඉතින් උතර ඇමිරි ෆොටෝ ටික ඔක්කොම අරගෙන ඊට පස්සේ මං හිතන්නේ මගේ කකුල පෝනියාගේ බඩේ වැදිලා හරි කිචි ඒගොල්ලන්ගේ කිචිනේ නැතනේ. ඊට පස්සේ එකපාරට පස්සට දාලා මම බිම් වැටුණා. ඊට පස්සේ මං හිතුවා මම පාගන්න මං හිතුවා මං දැන් මැරෙයි කියලා. ඒ රිදිලත් ඔක්කොම ආතේලා මම ටක් ගාලා නැගිටලා දිව්වා මගාන. ඊට පස්සේ මට දැන් ලැජ්ජයි. හැමෝම ඉන්නෝනේ. මම ඉතින් හැංගිලා ඇඬුවා බයත් එක්ක. හැංගිලා ඇඬුවා. එච්චර. පෝනියට මොකද දන්නේ? පෝනියම කිකිවන්නද? පෝනියකට පෝනිය පයින් ගන්න. ඔයා පෝනියා මේ මෙයාට කිචි. පොඩ්ඩක් බලන්න. ඒවා ඇරලා ඉවරයි. ඔය කිව්වට. හොඳයි අපි දැන් සූදානම් වෙන අද 7 දිනක් තරවල ප්‍රථම විරාමය ගන්න. රැඳෙන්න අපිත් එක්ක.